හායි ඉතින් රටවට යාළුවනේ කොහොමද හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් මම මේ වෙලාවේ ඉන්නේ හරියටම රාවණැල්ල හිට්ටුවේ ඉන්නේ. ඉතින් අලුත් අවුරුද්දෙන් පස්සේ පොඩ්ඩක් ඇවිදින්න ඕනේ කියලා පොඩි අදහසක් ආවා. ඉතින් මේකත් එක්ක මේ වෙනකොට මම දැන් ඉන්නේ හරියටම රාවණැල්ල ගාව. අද මගේ යන්න ප්ලෑන් එකක් තියෙනවා පල්ලේවල වෝටර්ෆෝල් එකයි. ඊට එහා පැත්තේ තියෙන සීක්‍රට් වෝටර්ෆෝල් එකයි. තව එක දියැලක් බලන්න ප්ලෑන් කරන් ඉන්නවා. ඒක තාම හරියටම ප්ලෑන් කරගෙන නැහැ මොකක්ද කරන්න කියලා. ඉතින් මාත් එක්ක මේ ගමනට මගේ අලුත්ම පාර්ට්නර් මගේ වයිෆ් ඉන්නවා. ඉතින් එයාත් ඉන්නවා අතන එහා පැත්තේ. ඉතින් අපි ගමන පටන් ගන්න යන්නේ. දැන් මං ඉන්නේ හරියටම රාවණැල්ල ගාව. අපි යන්න ඕනේ කරඬුගොල්ල පාරට. එතන තමයි තියෙන්නේ හරියටම අපේ ඩෙස්ටිනේෂන් එක. කියන්නේ අපි යන්න ඕන තැන. ඉතින් අපි එතනට ගිහිල්ලා ආයි වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් දිගටම ඉන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න දිගටම රටවටේ page එක සහ රටවටේ YouTube channel එක. එහෙනම් යන්න. හරි දැන් අපි ඉන්නේ හරියටම රාවණැල්ල පහු කරගෙන ඇවිල්ලා කරඬුගොල්ල පාරේ හරියටම 10 කණුව ගාව ඉන්නේ. ඒකෙන් එනකොට මෙන්න මෙතනින් ඇතුළට කොන්ක්‍රීට් පාරක් තියෙන මේ කියන්නේ. මේ පාරත් එක්ක වෙන්නේ මෙන්න මෙතන කොන්ක්‍රීට් පාරක් තියෙන. මේ කොන්ක්‍රීට් පාරෙන් තමයි යන්න ඕනේ. ඒකත් හොයාගන්න අමාරුයි නම් මෙන්න මෙතන බෝඩ් එකක් දාලා තියෙන ඇප්සෙලින් නයිට් කැම්පින් කියලා ලොකු බෝඩ් එකක් දාලා තිනවා. අන්න එතනින් ඇතුළට පාරක් තියෙනවා. මේ පාර තමයි අපි යන්න ඕනේ. කීපෙට මීටර 700ක් විතර යන්න තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. මෙතනින් 15ක් දියැලක් තියෙනවා. ඒකත් අපි බලන්න යා. ඊට කලින් අපි යමු මේ දියැල්ල බලලා එන්න. මාම ඇල්ලට කොහෙන්ද යන්නේ? ඇල්ල පැත්තට. ඇදරි. හා? ඔව් දියැලට. ඔය දැන් අපි ආපු බයිසිකලේ දාන්න ආපු තැන තියෙන්නේ. අන්න ඒ පාකින් තැනින්ම බයිසිකලේ දාලා හෙල්මට් එකත් ඕනනම් තියලා ඔයාලගේ බෑග් මොනවා තියෙනවද ඒ ටිකක් තියන්න පුළුවන්. අද කවුරුත් එතන නැහැ. ඉතින් අපි බෑග් එක අරන් එනවා ජැකට් එකයි ඒ ටික ඔක්කොමත් එක්ක. ඒකත් එක්ක ආපුවම මේ තියෙන සුන්දර කුඹුරු ගායක් තියෙන්නේ. ඒ කුඹුරු ගායෙන් ඔන්න ඔහොම පහළට එන්න තමයි කියලා කිව්වේ අපිට. ගිහිල්ලා බලමු ඉතින් මේ කොහොමද මොකද වෙන්නේ කියලා. අර පැත්තේ අර පොඩි වැහි අඳුරකුත් තියෙනවා. වැස්සට කලින් ඉක්මන් ඉවර කරගෙන තමයි try එකක් දෙන්නේ. ඉතින් උඩ එන්නේ ඔයන්නේ මේ ඇල්ල වැල්ල වයි පාර. අර දින අලුතින් ඕපන් වෙච්ච අර කැෆෝරා වක්කාරි කියලා තියෙන මේක රෙස්ටුරන්ට් එක. ඉතින් අපි යන් ඔහම පහළට මෙන්න මේ වගේ පාරක් තියෙන්නේ. අද නම් පහළට යන්න තියෙන්නේ. මේක සාමාන්‍ය එනවනේ ඉතින් බයිසිකල් එකකට එන්න පුළුවන්. අර පේනවා අතන අර ගෙදර බයිසිකල් වගේ නවත්තලා තියෙනවා. ඉතින් අතන හැබැයි සේෆ්ටි මං හිතන්නේ උඩ අතන පාක් කරලා එන එක. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද මොකද තත්ති කියලා. මෙන්න මෙතනින් මේ පාරේ කොහොම ආපුවම අපිට හම් වෙනවා මේ තියෙන්නේ වෙල්කම් ටු ද රාවණ ඇඩ්වෙන්චර් පාක් කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් තමයි මේ පහළට යන්න තියෙන්නේ. ඔයාලට ඕන මේ ඇඩ්වෙන්චර් පාක් එකේ විස්තර ටිකක් අපි අහලා කියන්නම් අද. මේ ඒක විස්තර ටිකක් පොඩ්ඩක් මම අහන්න. මොකද ඒක ඇඩ්වෙන්චර් පාක් එක මම දැක්කා වීඩියෝ දෙක තුනක් එයාලගේ ඇප් සෙලින් අරන් මම තියෙන ඔය වෝටර්ෆෝල් එකේ. ඉතින් ගිහිල්ලා බලලා මොකද විස්තරය කියලා බලමු. කොන්ක්‍රීට් පාර දාලා තියෙන්නේ. කුඹුරු ටික කපලා පේනවන යනවා. අද අවසරේ කකුල් වල බාම් තමයි ගන්න වෙන්නේ. මෙන්න මෙතන මේ ආපුවම මෙතනින් තියෙනවා
ටිකට් එකක් ගන්න තියෙනවා. ටිකට් එකත් අරගෙන ටිකට් එක රුපියල් 100ක් වෙන්නේ. මෙතන මේ තියෙන ඇඩ්වෙන්චර් පාක් එකක්. මේ තියෙන්නේ ඇප්සලින් තියෙනවා. මේ තියෙන්නේ ඒකේ විස්තර වෙන කොටක් තියෙනවා. මේ වගේ ගේකුත් තියෙනවා. හරි ඉතින් ඔන්න පල්ලේවල වෝටර්ෆෝල් එකට ආපු ගමන් ඔයාලට හම් වෙන පළවෙනිම දර්ශනයේදී ඔයාලා බලා ගන්න පුළුවන්. මෙතන අපේ අයියා කෙනෙක් ඉන්නවා. ඉතින් මෙතනින් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතන ඇඩ්වෙන්චර් පාක් එකක්ම තියෙනවා. එදින අර ගස් උඩින් යන ඒවා තියෙනවා. මම ඒවා නම් දන්නේ නැහැ. ඒ වගේම තියෙනවා ඇප්සලින් තියෙනවා. එතකොට කැම්පින් කරන්න පුළුවන්ද අයියා? කැම්පින් කරන්න පුළුවන්. හරි. මං කියනකොට වඩා ලේසිම දේ තමයි මේ අයියට විස්තරය කියන්න. මේකෙත් අනිවාර්යෙන් අපි වීඩියෝ එකක් දාමු ඉස්සරහට. අයියා කියන්නේ මෙතන මොකද්ද වෙන්නේ සහ මොකද්ද විස්තරය කියලා. රයිට්. මෙතන මේ ලොකේෂන් එක තමයි මෙතනට කියන නම තමයි. කියන්නේ මේ වෝටර්ෆෝල් එකට කියන නම තමයි පල්ලේවල වෝටර්ෆෝල් එක. ඒකට දැන් මෙතන ඇඩ්වෙන්චර් පාක් එකේ නම තමයි රාවණා ඇඩ්වෙන්චර් පාක්. එතකොට ওই පල්ලේවල වෝටර්ෆෝල් එකට එන අතරතුර ඇඩ්වෙන්චර් ඉවෙන්ට් එකක් එහෙම කරන්න පුළුවන් ඕනි. කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙතනින් ඒ ඉවෙන්ට් එක කරගන්න පුළුවන්. සිප් ලයින් තියෙනවා, වෝටර්ෆෝල් ඇප්සලින්, කැනියනින් ඇක්ටිවිටීස්, ඊට පස්සේ හයි රොක් කියන ඇක්ටිවිටීස් ගොඩාක් තියෙනවා. එතකොට ඊට අමතරව කැම්පිනුත් කරන්න පුළුවන්. එතකොට මේ ගොඩක් අය ඉතින් ඇවිල්ලා මෙතන කරලා යනවා ඉවෙන්ට්. සාමාන්‍ය ලංකාවේ අය ගොඩක් අඩුයි මේ වැඩේට සහභාගී වෙනවා. ගොඩක් ෆොරනර්ස්ලා තමයි සහභාගී වෙන්නේ. ඉතින් ලංකාවේටත් ආරාධනා කරනවා මේ ඇඩ්වෙන්චර් ඉවෙන්ට් එකක් කරලා ඒකේ එක්ස්පීරියන්ස් එක ගන්න. හේතුව මේක හරි වැදගත්. ඒගොල්ලන්ට කරන එක ලංකාවේට කරන එක හේතුව තමන්ගේ ආත්ම විශ්වාසය හදා ගන්න පුළුවන් මේ කරන ඉවෙන්ට් වලින්. එහෙනම් ඕගොල්ලෝ ඇල්ලට ආවිල්ලා පල්ලේවල වෝටර්ෆෝල් එකට ආවොත් රාවණා ඇඩ්වෙන්චර් පාක් එකට ආවිල්ලා ඉවෙන්ට් එකක් ඕගොල්ලෝ අත්දැක බලන්න. එතකොට මට දැනගන්න පුළුවන් මේක ඔයාලා මොන හරි එනකොට ගෲප් පැකේජස් තියෙන්නේ සාමාන්‍ය එක්කෙනෙක්ට ඇවිල්ලා කරන්න පුළුවන්. අපි per person කියන්නේ ගෲප් පැකේජ් එහෙමත් තියෙනවා. සාමාන්‍යයෙන් per person පැකේජ් උත් තියෙනවා. ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ කියන්නේ අපේ වෙබ්සයිට් එකේ දාලා තියෙන ගණන් කෝල් කරාම මෙතෙන් තාම ලංකාවේට අඩු කරලා දෙනවා. අපේ වෙබ් එකේ දාලා තියෙන same price යන්නේ. එතකොට වෙබ් එකේ කොහොමද ඔයාලා නම තියෙන්නේ? රාවණා ඇඩ්වෙන්චර් පාක්. රාවණා ඇඩ්වෙන්චර් පාක්. කන්ටැක්ට් කරගන්න ඕන කන්ටැක්ට් නම්බර් එකක් තියන්න. ඔක්කොම නම්බර්ස් එක තියෙනවා. මම නම්බර් එකක් කියන්න. 076යි 57යි 22යි 465. අපිට WhatsApp message එකක් දැම්මොත් අපි විස්තර ටික ඔක්කොම දානවා. මේ සම්පූර්ණ ඔයාලට බලා ගන්න පුළුවන්. ඔය අයියා කිව්වා වගේම ඇප්සලින් මේ විස්තර ටික ඔක්කොම තියෙනවා. ඉතින් ආවොත් මේ පැකේජස් ටිකත් එක්ක වෙනම අත්දැකීමක් ගන්න පුළුවන්. ඉතින් අර කිව්වා වගේ ලංකාවේ කට්ටිය මේවට යනවා අඩුයි. මොකද සුද්ධෝ පිටරට කට්ටිය આવොත් ඕන දෙයකට ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඔයාලත් එන්න. ඉතින් මේ තැන ගැන අර කිව්වා වගේ රාවණා ඇඩ්වෙන්චර් පාක් කියලා වෙබ් එකේ ඇති. ඒ කට්ටිය කන්ටැක්ට් කරලා ඒ කට්ටියත් එක්ක විස්තර ටික බලා ගන්න. ඉතින් ඒ අයියා කිව්වා වගේ මෙතනට ඇත්තටම මේ පට්ට ප්ලේස් එකක් ඈ. ඒ කියන්නේ ඇඩ්වෙන්චර් පාකින් අනම් මනම් කරනවා නම් සුපිරිම ප්ලේස් එකක්. ඉතින් මේ දිය ඇල්ලේ උඩ කැල්ල තමයි මේ පොඩ්ඩක් තියෙන්නේ. මේ ඒකේ උඩට පොඩ්ඩක් ගිහිල්ලා බලමු කොහොමද පත්තේ කියලා. මේ තියෙන්නේ ඒක නාන්න කරන්න පුළුවන් පොඩ්ඩක් යටයි. ඒනවල පොඩ්ඩක් ලස්සනයි සහ හොඳ view එකක් තියෙනවා මේ තියෙන්නේ. මේ තියෙන්නේ මේ පැත්තේ උඩින් බැලුවම තියෙන view එක. අපේ වෙලාව හොඳයි කියන්නේ මේ අද පොඩක් වතුර තියෙනවා. නැත්තම් මේ දවස් ටික පොඩක් වතුර අඩු වෙලා තිබිලා තියෙනවා. වැස්සත් එක්ක වතුර දැන් ආයෙ වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අර මේ ඇඩ්වෙන්චර් පාක් එකේ කේබල් තියෙන්නේ. ඉතින් අපි යන්නේ නම් ඔහොම පහළ පැත්තෙන් උඩට ගිහිල්ලා මොකද තත්ත්වය කියලා බලාගෙන යමු. පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ මේකේ තියෙන්නේ අර ගල් වලින් පොඩ්ඩක් යන්න. ඒ කියන්නේ
පොඩ්ඩක් ලිස්සන ස්වභාවය වැඩි ඒකින්ද එනවනම් සෙරප්පු කෑලි වැඩි එක දාන් එන්න පොඩ්ඩක් සපත්තු දෙකක් වගේ පොඩ්ඩක් අර වගේ දාන් එන්න ඒක ඔයාලගේ සේෆ්ටියට හොඳයි. දැන් ඉතින් තා චුට්ටක් පහළට යන්න දිනා මේ තියෙන දියල්ල පරිස්සමට කල්පනාවෙන් එන්න ඕනේ. මේ වගේ ඊතල ගහලා තියෙනවා මේ යන්න ඕන ප්ලේස් එක කොහෙද කියලා. ඉතින් පහළට ගිහලා බලමු. මේ තමයි අර උඩ හිටිය අයියා අපිට කිව්වේ ඇප්ස් ලින්ක් කරන්න පුළුවන් කියලා. මේ තමයි ඒ දියැල්ල මේ තියෙන්නේ. මේක පහලින් මම view එක බලමු පහළට ගිහිල්ලා. මේක තමයි ඇප්ස් ලින්ක් කරන්න තියෙන්නේ. ඇත්තටම මේ තියෙන්නේ දියැල්ල තවත් කෑල්ලක්. මේකෙත් ඇදලා ඕන නාගන්න කරගන්න පුළුවන් නේ ප්‍රශ්නයක් නෑ. මේ තියෙන්නේ ඒ ඇඩ්වෙන්චර් පාක් එකේම කොටස් ටික තමයි තියෙන්නේ. මේක ඇත්තටම පොඩ්ඩක් භයානකයි වගේ තිබ්බට භයානකයි කියන්නේ භයානකයි තමයි. මෙතනින් බලද්දි නිකන් වෙනම මේකක් වෙන්නේ නෑ. කෙලින්ම අර ස්වභාවිකවම පූල් එකක් තමයි තියෙන්නේ. ලස්සන view එකක් තියෙන්නේ. මං අර ඉස්සර කිව්වා වගේ මෙන්න මේ වගේ ඊතල දාපු බෝඩ් වගේක් තියෙනවා. ඔන්න ඔය පාරෙන් තමයි අපි යන්න ඕනේ. දැන් ඉතින් ඔහම හිමීට යා. නෝනා මහත්තයා පිටිපස්සෙන් එනවා. හොඳට වැඩි ඇවිදින්න කරන්න අමාරුයි. ඒ ෂේප් එකේ. මේ තියෙන මං කියවගේ බෝඩ් ගහලා. ඒකට අතරමං වෙන සම්භාවිතාවය අඩුයි. නැත්තම් පාරවල් ගොඩක් තියෙනවා. කොහොමද ගහ? අනිත් දන්නේ නුග ගහක්ද කොහෙද? සුපිරිනේ. නියම. ඔන්න ඔය පාර දිගේ ආපුවම මෙන්න මේ වගේ ගල් පාරකුත් තියෙනවා. ගල් පාරවල තමයි ඔක්කොම තිබ්බේ. මෙන්න මේ වගේ පොඩක් නැගගෙන යන්න පුළුවන් සාමාන්‍ය විදිහට තියෙන පාරක් තියෙනවා. මේ පාරෙන් තමයි යන්න තියෙන්නේ ඔය කියන තැනට. කොහොමද? සුද්ද ටික උච්චන සුද්දෝයි සුද්දියෝයි ළමයි පැට්ටු ටික ඔක්කොම ටික යනවා. අතරමං වෙන වගේ දන්නවනේ මේ තියෙන මේ ඊතල පාරවල තියෙන මේ තියෙන යන්න ඕනේ පාර හැරෙන්න ඕනේ තැන් ටික ඔක්කොම දාලා තියෙනවා. මේ තියෙන්නේ පොඩ්ඩක් ඉතින් අමාරුයි ගමන කරන්න දෙයක් නැහැ. දැන් දියැල සද්ද එහෙනම්. ඒ කියන්නේ අපි ළඟයි. නියමයි. ආවට නම් කමක් නැහැ. මේව විනාශ කරන්න එපා. තැන් තැන් වල බෝතල් කෑලි, ප්ලාස්ටික් කෑලි ඒව මේව විසික් කරලා මේ පරිසරය නාස්ති කරන්න එපා. මේ තියෙන විදිහටම මේ පරිසරයට තියෙන්න දෙන්න. ආයේ මොනවාවත් දේවල් ඔයාලා වෙනස් කරන්න යන්න එපා.
එහෙම වෙනස් කරන්න ගියොත් මේ පරිසර උත්තර දෙන විදිහ හරි වෙනස්. මොන වතුර තේනවනේ යෝධ ගස් ආයේ පොතාගෙන ඉන්නේ ගල් ටික. ඔන්න එහෙනම් අපි ආවා පල්ලේ වල ඇල්ල බලන්න යාළුවෝ. මට සිරිස් කොහොමද ඒක? ඒ තියෙන්නේ නාන්න පුළුවන් මට්ටමේ තියෙනවා. අනුන් නම් ගෙනව නෑ හැබැයි. මේක තමයි අර අයියා කිව්ව ඇප්සෙලින් කරන්න තියෙන්නේ. අන්න ලස්සන view එකක් තියෙන ඇත්තටම. එළින්ම natural pool එකක් තියෙන්නේ සම්පූර්ණ. මේක තමයි ඉතින් අර පල්ලේ වල ඇල්ල කියන්නේ. මේක තමයි අර ඉස්සලා කිව්වාගේ රාවණ ඇඩ්වෙන්චර් පාර්ක් එකේ උඩ තියෙන්නේ. ඒක තමයි මේ ඇප්සෙලින් කරන්නේ. මෙන්න මේක තමයි. අර ඇත්තට අනිවාර්යෙන් මං ඊළඟ පාර ඇවිල්ලා මේක ඇප්සෙලින් පාරක් දානවා. මොකද ඒක ඒ තරම් මාර ලස්සනයි. එතනින් තව පහළ දියඇල්ලක් තියෙනවා. මේ මෙතනොත් තියෙන තව දියඇල්ල. හරියට අපි පොඩ්ඩක් වටේ පිටේ ඇවිදලා බලලා එන්න. ඉතින් මේක ලස්සන දියඇල්ලක්. පල්ලේ වල දියඇල්ල හොයාගන්න බැරි දුරක නෙමෙයි තියෙන්නේ. ඇල්ල වැල්ලවයි මාර්ගයේ 10 කණුව ගාවින් ඇතුළට අර අපි පෙන්නුවා වගේ පාරෙන් ඇවිල්ලා එන්න තියෙන ඉතින් ඇත්ත ලස්සන view එකක් තියෙනවා. මාරම නිදහස් මාර උලම් පාරක් තියෙන්නේ. කියලා වැඩක් නෑ ෆීල් එක. ඉතින් ඔයාලා එන්න අතන නාන්නත් පුළුවන්. නැචරල් පූල් එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ට බහලා නාන්න පුළුවන් මට්ටමේ තියෙන්නේ. ඉතින් මේ දවස්වල කට්ටියත් අඩුයි පොඩ්ඩක්. මොකද සීසන් කතන්දර ඔක්කොම ටික ඉවර හින්දා ඔයාලත් එන්න. මම බලන්නේ එතනින් පහළට අර අතන දියැල්ල තියෙන එක බලන්න try එකක් දෙමු. බෑලි තියෙන එකක් තියෙන කඩාගෙනවත් ගියොත්. ඉතින් මේකෙන් පස්සේ මම යන්න plan කරලා තිනවා. තව secret ඇල්ල කියලා තියෙනවා. මෙතනින්ම තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම secret ඇල්ල කියලා තියෙන place එකක්. ඒක බලන්නත් යන්න ඕනේ. ඉතින් ඒකත් කොහොම බලාගෙන යමු. මේ තියෙන බෝඩ් එකකුත් ගහලා තින්නේ ලිස්සනවා අනුතුරුදායකයි කියලා. ඉතින් තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගන්න ඕනේ. මතක ඇතුව මේ දේවල් පරිස්සමෙන් මේව කළා තමන්ගේ සතුට ඒ විදිහට මුක්ති විඳින්න කියලා කියනවා. ඉතින් මෙතනත් බලලා මෙමු. මෙතන නම් සුපිරි. මේ තියෙන්නේ මෙතනින් පහළ සුපිරි වුණේ නේ. කියලා වැඩක් නෑ. ඒක ගිහිල්ලාම බලන්න ඕනේ. අපි බලමු මෙතනට යන්න පුළුවන් නේද කියලා. එතන මේ තියෙන මෙහෙන් මං හිතන්නේ මේ තියෙන තැනකින් යන්න පුළුවන්. අපි උඩින් අහලා බලමු මොකක්ද කරන්න පුළුවන් කියලා. මේ තියෙන අර ඇඩ්වෙන්චර් පාර්ක් එකේ මේ ඇප්සෙලින් කරන කේබල් ටික තියෙන්නේ. නේ පට්ට ලස්සන view එකක් තියෙන්නේ. නේ අපි බලමු උඩින් ගිහිල්ලා අහලා මේ අර පහළ දියැලට යන්න පුළුවන්ද කියලා. පහළ දියැලට යන්න පුළුවන් වුණොත්
එතන මාරු view එකක් තියෙන. ඒකත් මං හිතන්නේ යන්න පුළුවන් ඇති මෙතනින්ම. නිකන් අහලා බලලා try එකක් දෙමු. ගිහිල්ලා බලන්න. නම් මේ අර පාරෙන් යනවා එනවා අපි පහළ ලොකු දියල්ලත් බලාගෙන මෙමු. මෙතන බලාගෙන ඉන්න. ඒ අර අපි ආපු මේ දියැලෙන් පහළට ඇවිල්ලා පඩිපෙලක් තියෙනවා. ඒ පඩිපෙල සාමාන්‍ය යන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා. සමහර තැන්වල මේ කැඩිලා වගේ තියෙනවා. එනකොට normal යන්න පුළුවන්. ගිහිල්ලා බලමු. අර අයියා කිව්වා යන්න පුළුවන් කියලා. ගිහිල්ලා බලමු මොකද තත්ත්වය කියලා. මේක ඇත්තටම ඉතින් කියන්නේ මේ කලින් හොඳට පාවිච්චි කරලා දිනා මේ පාර. ඒ වුණාට දැන් මං හිතන්නේ කවුරුත් ළඟදී ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ මේ තියෙන මේ වගේ කියන්න පුළුවන් කවුරුත් වැඩි ගිහිල්ලාම නැති බව. මේකේ අර වගේ අර හීතල අනම්මනම් මුකුත් නැහැ. මේ ලස්සනට අඩිපාර මේ වගේම තියෙනවා. තාමේ තියෙන්නේ. එතන තියෙනවා කොහොම ලී වලින් හදපු පාලමක්. එතනින් එහාට කවුරුත් යන්නේ නැහැ කිව්වා මේ සමහර විට දිරලා ඇති කියලා. මේ තියෙන්නේ ලී පාලම. වතුර පිරීලා තියෙන්නේ. මෙතනින් එහාට ඇත්තටම අර කිව්වා වගේ යන්න අමාරුයි මේ සමහර ඒවා මේ පාර මට හිතා ගන්නත් බෑ තියෙනවද කියලා. නෝනා මහත්තයා නම් එයිද දන්නේ නැහැ මෙතනින් එහාට යන්න. පොඩ්ඩක් බයනක වගේ තමයි තත්ත්වය. එහෙනම් ගිහලා එන්න. බයි. මැඩම් නැවතුණා ඒ පඩිපෙලේ බහින්න බෑ කියලා. chance එකක් හම්බුනේ තනියෙන් ওই ටික යන්න. එහෙනම් ඉක්මනට ගිහිල්ලා බලමු. ඒ පහල ඇල්ල. හැබැයි අර කිව්වත් වගේ මේ අර කෑල්ල මේ පඩිපෙල කෑල්ල විතර පොඩ්ඩක් අමාරුකට තියෙන්නේ. අනිත් තැන් ටික නා කිසිම ගේමක් නැතුව මේ එන්න පුළුවන්. මට සිරි කොහොමද ඒක? උඩට වඩා පහළ සුපිරි. අර අතර උඩ තමයි අපි හිටියේ. දැන් ඉන්නේ පහළ. මරු. මේක කොහොමද? මේක නම් පට්ටම view එකක් තියෙන්නේ. අර උඩ තියෙන view එකට වඩා සම්පූර්ණ වෙනස්. මේක මීටර් 100ක් විතර ඇති උඩට. ඊටත් වඩා වැඩි ඇති මං හිතන්නේ. හරි මේ එහෙනම් ඉතින් ඔන්න ඔහොම තමයි විස්තරය. කොහොම හරි මේ දියැල සම්පූර්ණව කවර් කරා කියලා හිතනවා. පල්ලේ වල දියැල උඩම තැනයි ඊට පස්සේ දෙවෙනියට තිබ්බ තැනයි ඊටත් පහළම තැනයි මං
ඒ තැන් තුනම එහෙනම් බැලුවා. ඊට පස්සේ මට යන්න අදහසක් තියෙනවා. අතනින් සීක්‍රට් ඇල්ල කියලා තියෙනවා. අන්න එතනට යන්න ඕනේ. ඉතින් එතනට යන්න try එකක් දෙමු. ඉතින් දැනට මම මෙතනින් මගේ මේ වීඩියෝ එක නවත්තනවා. ඉතින් ඇත්තටම එන්න ඔයාලත් ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න. මේක ඇත්තටම මාර වටිනවා. සහ මාර නිස්කලංකයි. ඉතින් ආයෙමත් මතක් කරන්නේ මේ පරිසරයේ කිසිදු හානිදායක වෙන දෙයක් කිසිම වෙලාවක කරන්න එපා. ඉතින් හැමෝටම ආදරෙන් මතක් කරන ගම අපි ඊළඟ ලොකේෂන් එකේ හම්බෙමු. ඊළඟ ලොකේෂන් එක මේ තියෙන තැනින්ම තව පොඩ්ඩක් එහයින් තමයි තියෙන්නේ. ඉතින් දැන් ආපු ලොකේෂන් එකේ පල්ලිවල ලොකේෂන් එක ඒක ඇත්තටම ලස්සනයි. මම අර කිව්වාගේ ඒ එනවනම් උඩ රාවණ ඇඩ්වෙන්චර් පාක් එකේ තියෙනවා. එතනින් පහළට ආපුවම තව ඇල්ලක් තියෙනවා. එතනින් පහළට මේ ලෑලි පාලම අර පෙන්න වගේ එකක් තියෙනවා. එතනින් පහළට ගිහලා යන්න පුළුවන්. ඉතින් දිගට අපිත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් ජය වේවා. ආය ලෑලි ගොඩේ නගින්න තමයි තියෙන්නේ.